කතාව තේරුණා නේද? ඒ කියන්නේ සෝවාන් වෙනවා නම්, සකදාගාමී වෙනවා නම්, අනාගාමී වෙනවා නම්, අරිහත් වෙනවා නම් සසර දුකින් මිදෙන නැවත උත්පත්තියකට නොයන ජාතික්ෂය කරන, උත්පත්ති නතර කරන ප්‍රතිපදාව නේද මේක? එහෙනම් ඒක තුල මොකද? ජාතිය ෂය කරා නම් ජරා මරණ නැති වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන මොකද්ද? ජරා මරණස්සචේ භික්ඛු යම්කිසි භික්ෂුවක් ජරා මරණ පිළිබඳව නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේශේති. ඒකට බණ කියනවා. අන්න ධර්ම කතික භික්ෂුව. එහෙම නැතුව හරිද ධර්මාසනෙට ඇවිල්ලා පින්වත්නි ඔබ දැන් ඔබේ විවාහ ජීවිතේ ලස්සනට ගත කරන්න ඔබ දරුවන්ට කන්න දෙන්න සැමියාට හොඳට සලකන්න දැන් ඒක කියනවා නම් එයා ධර්ම කතිකේද නෑ. දැන් අපිට බැලුවහම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ධර්ම කතික කියනකොට අන්න විචිත්‍ර ධර්ම කතික නම් ඒක ඇතුලේ තියෙනව මොකද්ද? මතක තියාගන්න විශේෂයෙන්ම නිවේදක මහත්තුරු හරිද? මතක තියාගන්න යුතුයි කාට හරි ධර්ම කතික මොනවාද? විචිත්‍ර ධර්ම කතික. විචිත්‍ර කියන්නේ මොකද්ද? විචිත්‍ර කියන්නේ වෛවර්ණ නෙවෙයි. මොකද්ද? ඔබගේ තිබෙන සංතානගත ක්ලේශය දුරු කරන්නට පුළුවන් ධර්ම පරියායන් මනාකොට උගන්වනවා කියන කාරණාව කියනවා. ඒ වචනේ ඉගෙන ගන්න ඕනේ. තේරුණා? මට වුණත් මං කැමති මේක නොකිය ඉන්නවා. තාම මම විචිත්‍ර ධර්ම කතිකෙක් නෙවෙයි කියලා මගේ විශ්වාසය. තේරුණානේ? මම විශ්වාස කරන්නේ කවදා හරි දවසක මෙන්න මේ අරිහත් ඵලය දක්වා ඔබ ගෙනියන්න පුළුවන් මාවත මම දේශනා කරනවා නම් අන්නේ ධර්මණය